පසුගියදා ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල පිහිටි ඉන්ද්‍ර ටැංකියකට එල්ලූ ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ ගුවන් ගමන් මෙහෙයුම් මේ වන විට ක්‍රමයෙන් යලි ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විශේෂයෙන් මේ ප්‍රහාරය සමග ආරක්ෂිත පියවරක් ලෙස මෙහෙයුම් අත්හිටවීමට එරට බලධාරීන් කටයුතු කළ අතර ඉන්ද්‍ර ටැංකිය ඇති වූ ගින්න හේතුවෙන් ගුවන්තොටුපළ පරිශ්‍රයේ දුමාරයක් නැගෙන අයුරුද විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා. ජාත්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් ලෝකයේ කාර්යබහුලම ගුවන්තොටුපළක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ කියන්නේ ඇමරිකා ප්‍රමුඛ ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය ආරම්භ වුණේ ඉඳන් දැඩි බාධාවලට මුහුණ දෙමින් තිබෙන ජාත්‍යන්තර ගුවන්තොටුපළක්. ඉතින් මේ ගුවන්තොටුපළ බලධාරීන් එක්ස්පාන්ඩ් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ තෝරාගත් ගමනාන්ත කිහිපයක් සඳහාම මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇති බවත් මගින් සිය ගුවන් ගමන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු අදාළ ගුවන් සමාගම් හරහා පරීක්ෂා කරගත යුතු බවයි. ඉතින් මැද පෙරදිග කලාපයේ පවතින උග්‍ර යුද්ධමය වාතාවරණය හමුවේ ගුවන් ගමන් මාර්ග වෙනස් වීම සහ ප්‍රමාද වීම හේතුවෙන් ගෝලීය සංචාරක ශ්‍රේෂ්ඨයටද එල්ල වී ඇති බලපෑම සුළුපටු වන්නේ නැහැ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඉන්ධන ටැංකියට එල්ලූ මේ ඩ්‍රෝන ප්‍රහාරය කුමන පාර්ශ්වයක් විසින් සිදු කළේද යන්න පිළිබඳව ඩුබායි බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද විශේෂයෙන් සඳහන් කරන්න ඕනි. ඉතින් මේ ආකාරයට මැද පෙරදිග යුද්ධමය තත්ත්වයක් තුලත් ලෝකයේ හා සම්බන්ධ සුවිශේෂී කරුණු කාරණාවන් වගේම අරුම පුදුම දුර්ලභ වීඩියෝස් දිගටම නරඹන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකකට like එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත දවසක හමු වෙමු.